අපි වටිනාකම් පිළිබඳව කතා බහ කළා. මේ වටිනාකම් සමාජය තුළ හරිම වටිනාකමක් විදිහට අපිට ලැබෙනවා නම් සහ සමාජයට ලැබෙනවා නම් ඒක තවත් වටිනාකමක් බවට පත් වේ. ඒ නිසා අද අපි සිතුවා මේ ටුඩේ ශ්‍රී ලංකා වැඩසටහනින් වැදගත් කාරණයක් ඔබත් එක්ක කතා බහ කරන්නට ඕනි කියලා. අපි සම්බන්ධ කරගත්තේ ඒ වැදගත් කාරණේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට මේ විශ්වවිද්‍යාලයත් එක්ක. අපි කතා කරන්නේ අපිට විශ්වවිද්‍යාලයත් එක්ක. මේ අපිට විශ්වවිද්‍යාලයේ රොට්‍රැක් සමාජයේ විශේෂ කාර්යභාරයකට මුල පුරලා තියෙනවා අනුතිරිය. අනුතිරිය නමින් තමයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතුවා ඒ සම්බන්ධයෙන් අද ටුඩේ ශ්‍රී ලංකා වැඩසටහනින් කතා බහ කරන්නට ඕනේ කියලා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි අද දවසේ ආරාධනා කළා අපිට විශ්වවිද්‍යාලයේ රොට්‍රැක් සමාජයේ ප්‍රජා සේවා අධ්‍යක්ෂිකාවන් දෙදෙනෙක් ඉන්නවා. රෂානි රත්නායක ඒ වගේම නෙත්මි සමාධි. ආයුබෝවන්. හොඳයි. අපි කිව්වත් වගේම මේ විශේෂ කාර්යභාරයකට මුල පුරලා තියෙන්නේ අනුතිරිය කියලා. මේ හැමදේම කතා බහ කරන්න ඕනේ. ඊට කලින් මට හිතුණා මේ අපිට විශ්වවිද්‍යාලයේ මේ රොට්‍රැක් සමාජය පිළිබඳව කතා කරන්නට ඕනේ කියලා. රෂානි අතරම මොකක්ද මේ රොට්‍රැක් සමාජයෙන් සිද්ධ වෙන්නේ? මොන වගේ ව්‍යාපෘතිද ක්‍රියාත්මක වෙන්නේ? අපිට රොට්‍රැක් සමාජය කියලා කියන්නේ රොටරි ජාත්‍යන්තර සමාජය විසින් පිහිටුවලා තියෙන සමාජයක්. මේ ඇත්තටම පිහිටුව තියෙන්නේ තරුණයන් වෙනුවෙන් සමාජයේ සිටින රොට්‍රැක් දිස්ත්‍රික් 3220 යටතේ ශ්‍රී ලංකාව තුළ සහ මාලදිවයින තුළ රොට්‍රැක් සමාජ 80ක් පමණ දැනට ලියාපදිංචි වී තිබෙනවා. ඉතින් අපේ රොට්‍රැක් සමාජය අපේ රොට්‍රැක් සමාජයේ 2019 වර්ෂයේදී තමයි ලියාපදිංචි කෙරුණේ. දැනට අපේ රොට්‍රැක් සමාජයට වසර 7ක් පමණ වෙනවා. ඉතින් අපේ රොට්‍රැක් සමාජයේ මගින් මූලිකවම සිදු කරනු ලබන්නේ සමාජයේ තිබෙන ප්‍රශ්න සමාජයේ විවිධ පැති ඔස්සේ විවිධ දිශා ඔස්සේ තිබෙන ප්‍රශ්න වලට තිරසාර විසඳුම් සහ ඵලදායී ව්‍යාපෘති කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට අපේ රොට්‍රැක් සමාජයෙන් ඇවනියු 12ක් එහෙම නැත්නම් කණ්ඩායම් 12ක් යටතේ සමාජයේ විවිධ පැති ආවරණය කරන උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා පරිසර සමාජය කියලා එකක්. ඒකෙන් අපි පරිසරයේ තිබෙන ප්‍රශ්න තරුණයන් විදිහට අපිට කොහොමද පරිසරය වෙනුවෙන් මොනවාද අපිට කරන්න පුළුවන් කියලා කරන එක. එතකොට අපේ තව තියෙනවා ප්‍රජා සේවා. එය මගින් සමාජයේ තියෙන ප්‍රශ්න සමාජයේ මිනිසුන්ට කොහොමද අපිට උදව් කරන්න පුළුවන් වගේ දේවල් තමයි අපේ සමාජය ඔස්සේ සිදු කරන්නේ. තවත් පිරිසකට උපකාරයේ දෑත් දිගු කරන්නට පුළුවන් නම් ඒක විශේෂ කාරණයක් බවට පත් වෙනවා. ඒ විශේෂ කාරණය තමයි ව්‍යාපෘතියක් ලෙසින් උද්‍යත් කරන්නට සූදානම් වෙලා ඉන්නේ. අනුදිරිය තමයි ව්‍යාපෘතිය. අපි හඳුනගත්ත ව්‍යාපෘතිය මොකක්ද කියලා. සමාධිය අතර මොකක්ද මේ අනුදිරිය කියන්නේ? රෂානි කිව්වා වගේ කමියුනිටි සර්විස් එහෙම නැත්නම් ප්‍රජා සේවා කියන ඇවනියු එක යටතේ තමයි අනුදිරිය ක්‍රියාත්මක වෙන්නේ. මෙහිදී මූලික වශයෙන් ශ්‍රවණ සහ දෘශ්‍ය ආබාධිත ඇති කරගෙන ඉන්නේ. එහි පළවෙනි අධ්‍යයන වශයෙන් අපි සංඥා පුහුණු වැඩසටහනක් සංවිධානය කරනු ලැබුවා රත්මලාන බිහිරි විද්‍යාලයේ ආචාර්යවරියක් සමග. ඒ තමයි මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ. එහිදී මූලික සංඥා සිට සාමාන්‍ය සරල කතා බහක් වනතෙක් ඔවුන් පුහුණු කරනු ලැබුවා. ඒ තමයි අපේ පළවෙනි අධ්‍යයනය. දෙවන අධ්‍යයන වශයෙන් අපි නොමිලේ ශ්‍රවණ සහ දෘශ්‍ය පරීක්ෂාවක් සූදානම් කරලා තියෙනවා. අඩු ආදායම්ලාභී පිරිසකට. එහිදී හඳුනාගත් සීමිත පිරිසකට අපි නොමිලේ ශ්‍රවණාධාර සහ අස්කන්නාඩි දීමටත් බලාපොරොත්තු වෙනවා තුන්වන අධ්‍යයන විදියට. වැදගත් කාර්යභාරයක් විදිහට සමාජයේ අපිට සමහර වෙලාවට ඇස නොගැටෙන තැනක් සමහර වෙලාවට වෙනස්කම් තිබෙන තැනක් ඒ වෙනස්කම් වෙනස් වීමක් නොකර සිදු කරන්නට තමයි ඔවුන්ගේ උත්සාහය ප්‍රයත්නය තියෙන්නේ. අපි කතා කරා දැන් සංඥා භාෂාව සම්බන්ධයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා කියලා. මෙතනදී මොකක්ද සිද්ධ වුනේ? කොහොමද ක්‍රියාත්මක වුනේ? ඇත්තටම අපි ප්‍රොජෙක්ට් එකක් හරි ව්‍යාපෘතියක් හරි අපි ආරම්භ කරන්න කලින් අපි ඒ ගැන ගොඩක් හොයනවා සහ ඇයි මේ ප්‍රශ්නේ සමාජයේ තියෙන්නේ කොහොමද සමාජයට මේක බලපෑම් කරලා තියෙන්නේ කියලා අපි ගොඩක් වෙලාවට හොයනවා. ඒ හරහා තමයි අපි ව්‍යාපෘතියක් පටන් ගන්න. එතකොට දෘශ්‍ය සහ ශ්‍රවණාබාධ ගත්තොත් ලංකාව තුළ අපේ සමාජයේ අපිත් එක්කම ඉන්න මිනිසුන් පුද්ගලයන් මුහුණ පාලා සිටිනවා. හැබැයි එයාලගේ ඒ තියෙන ප්‍රශ්නයත් එක්ක සමහර වෙලාවට සමාජයෙන් ඔවුන් පිළිගන්නේ නැහැ. අපි කොච්චර කිව්වත් එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට ඕනේ වුණා ඔවුන්ට දැනෙන විදිහ, ඔවුන්ට ඇසෙන විදිහ, ඔවුන් කොහොමද තමන්ගේ හැඟීම් සමාජයත් එක්ක
ගනුදෙනු කරන්නේ සමාජයත් සමග ගනුදෙනු කරන විදිය ඒ ගැන අපිටත් දැනගන්න ඕන ඒත් එක්කම අපේ ඉන්න සමාජයටත් ඒ ගැන කොහොමද ගනුදෙනු කරන්න කියලා දන්වන්න ඕන වෙනවා. ඒ නිසා අපි අපේ විශ්වවිද්‍යාලය තුල අපි වැඩමුළුවක් පැවැත්තුවා. ඒ සඳහා අපිට සමාධි කිව්වා වගේ රත්මලාන බිහිරි විදුහලේ ආචාර්යවරියක් පැමිණ අපිට වැඩමුළුව පැවැත්තුවා. ඉතින් එහිදී මූලික සමාධි කිව්වාගේ මූලික සංඥා භාෂාවෙන් ඉඳලා අපි මේ දැන් කතා කරන විදිහටම ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් වුණා. එතකොට අපිට තේරුණා ඒගොල්ලෝ වගේම අපිත් සමානයි. අපිට ඕනේ වුණා සමානාත්මතාවය ඇති කරන්න. ඒක තමයි අපේ අරමුණ උනේ සංඥා සහ වැඩමුළුවක් පවත්වලා. මේ වගේ කාර්යභාරයන් තමයි අනුදිරිය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් එක්ක අපි සඳහන් කරපු මූලික කාරණයක් තමයි මේ දෘශ්‍ය සහ ශ්‍රවණ පිරිස වෙනුවෙන් විශේෂ කාරණයක් සිද්ධ වෙනවා කියන දේ. ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්නේ සහ මේක ඉදිරියේදීද පැවැත්වෙන්නේ කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් අපේ මම කලින් කිව්වා වගේ අපේ දෙවන අධ්‍යයන සූදානම් කරලා තියෙනවා මැයි 9 වෙනිදා. නිසංසල විශේෂ පුහුණු මධ්‍යස්ථානයේ වත්තල. එහිදී අපි අඩු ආදායම්ලාභී පිරිසක් තෝරාගෙන ඔවුන්ට නොමිලේ ඇස් සහ දෘශ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂාවක් ලබා දෙනවා. සහ මේ සඳහා වික්‍රමාරච්චි ඔප්ටිකල්ස් ආයතනය මූලික දායකත්වය ලබා දෙනවා. ඒ විදිහට තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් මේ කාරණා ගත්තාම මේ සමාජයට අවශ්‍ය කාරණා බවට පත් වෙනවා. හැබැයි අපි වැඩිපුර හිතන්නේ නැති කාරණා බවට පත් වෙනවා. දැන් අපිට විශ්වවිද්‍යාලයේ රොට්‍රැක් සමාජය මේ කාර්යභාරයට මුල පුරනවා අනුදිරිය කියන ව්‍යාපෘතියත් එක්ක. දැන් අපිට හිතිච්ච කාරණේ තමයි මෙතනදී මේ තෝරගත්තු ව්‍යාපෘති දෙකම සංවේදී කාරණා දෙකක් මෙතන තියෙන්නේ. ඇයි මේ වගේ කාරණා තෝරගන්නේ? මම කලින් සඳහන් කරා වගේ අපි මේ දෘශ්‍ය ශ්‍රවණ ශ්‍රී ලංකාව තුළ පවතින මේ දෘශ්‍ය ශ්‍රවණ ආබාධ ගැන අපි හොයද්දී අපි හොයාගත්තු දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම පොඩි ළමයි. එයාලා මූලික අවධියේදීම එයාලගේ ශ්‍රවණ ආබාධයක් හරි එතකොට දෘශ්‍ය ආබාධයක් හරි හඳුනාගත්තොත් එහෙම එයාලට එයාලගේ ඉදිරි කාලය තුරදී අර ඇතිවන අපහසුතා මගහරවාගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි වැඩිහිටියෝ හරි අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට එයාලගේ වැඩිවියට පත් වෙනවත් එක්ක එයාලා ගොඩක් මේ වගේ ප්‍රශ්න හින්දා තනි වෙන්න බලනවා තමන්ගේ මුණුබුරොත් එක්ක තමන්ගේ පවුලත් එක්ක. ඉතින් මේ වගේ දේවල් අඳුනගත්තම ඒගොල්ලොන්ටත් එයාලගේ අපහසුතා මගහරව ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ ගොඩක් පිරිසකට මේ වගේ දේවල් මේ පරීක්ෂා පහසුකම් සලස ගන්න පුළුවන්. හැබැයි සමහර අපි දන්නේ නැති සමාජයේ පිරිසක් ඉන්නවා. ඔවුන්ට මේ දේවල් ලබා ගන්න බෑ. මොකද ඔවුන්ට කිසිම දැනුවත්කමක් නැහැ. සමහර වෙලාවට මුදල් ප්‍රශ්න එනවා. අපි රජයේ ස්පිරිතාලයකට ගියත් සමහර වෙලාවට ඒගොල්ලන්ට දිගු පෝලිම් සමහර වෙලාවට අපි කියනවා ලයිස්තු වල ඉන්න වෙනවා කියලා ඒ වගේ දේවල් වෙනවා. සමහර වෙලාවට අපි ඒගොල්ලෝ පරීක්ෂාවක් කොහොම හරි කරගන්නවා. ඒ වුණාට ඒගොල්ලන්ට ඒ වගේ දේවල් ලබා ගන්න, ඒ වගේ උපකරණ, ඒ වගේ පහසුකම් ලබා ගන්න ගොඩක් අමාරුයි. ඉතින් අපිට ඕනේ වුණා ඒ වගේ පිරිසකට අපෙන් මොන හරි දෙයක් වෙන්න තියෙනවා නම් අපේ දායකත්වය ලබා දෙන්න. ලස්සන අදහසක් තියෙන්නේ. මේ අදහස ඉස්සරහට ක්‍රියාත්මක වීමේදී ඒ ලස්සන අපිට තවදුරටත් දකින්නට හැකියාවක් තියෙනවා අපි විශ්වාස කරනවා. දැන් මේ කාර්යභාරයට බොහෝ දෙනෙක්ගේ ශක්තිය ලැබෙන්නට ඇති. ඔබේ මේ කාර්යභාරය සිදු කරද්දී කොයි වගේ ශක්තියක්ද ලැබුණේ? කවුද උපකාර කළේ? අපේ විශ්වවිද්‍යාලය අපිට විශ්වවිද්‍යාලයෙන් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා මේකට. ඒ වගේම බිහිරි විද්‍යාලයේ ආචාර්යවරිය ඒ වගේම වික්‍රමාරච්චි ආයතනයත් මතක් කරන්න ඕනේ. ඕනොත් අපිට ලොකු උදව් කරනවා මේ වෙලාවට. අවසාන වශයෙන් රෂානි අපිට පරිවිඩයක් දෙන්න පුළුවන් නම් සමාජයට මේ තවත් කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ තුලින් ඔවුන් ලබන සතුට දැකලා අපිටත් සතුටක් ලබා ගැනීමට හැකියාව ලැබීම එක කොච්චර වටිනවද? ඇත්තටම පෞද්ගලිකව අපි ගත්තොත් එහෙම මේ වගේ දෙයක් අපි කරාට පස්සේ කෙනෙක් අපි හින්දා ජීවත් වෙනවා නම් කෙනෙක් අපි හින්දා එක අඩියක් හරි එක තමන්ගේ ජීවිතේ එක අඩියක්
සතුටින් හරි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරනවා නම් හරි තව කෙනෙකුගේ ජීවිතේට අපිට පොඩි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මොකද අපි හැමෝම අපි එක්කෙනෙක් අපි විශ්වාස කරන දේ තමයි අපි හැමෝම එක්කෙනෙකුට උදව් කරන්න පුළුවන්. තරුණයන් විශේෂයෙන්ම අපිට පුළුවන් නම් අපිට කරන්න පුළුවන් මට්ටමින් තව කෙනෙක්ට උදව් කරන්න, තව කෙනෙකුගෙන් පෙනී හිටින්න ඒක හිතනවා අපි ලොකු කාර්යයක් කියලා. ඒක තමයි අපේ රොට්‍රැක් සමාජයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. තව කෙනෙක් වෙනුවෙන් පෙනී හිටීම තුළ අපිටත් සතුටක් හොයාගන්නට පුළුවන්. ඒ කාරණය තමයි අපි අද දවසේදී ඔබත් එක්ක කතා කරේ. අපිට විශ්වවිද්‍යාලයේ රොට්‍රැක් සමාජය තමයි මේ කාර්යභාරය දියත් කරන්නේ. අනුදිරිය විදිහට ඔවුන්ගේ දෙවන අදියර ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා මැයි මාසේ 9 වෙනිදා. ඉතින් මේ විශේෂ කාරණා පිළිබඳව තමයි අපි ඔබත් එක්ක මේ විදිහට කතා බහ කළේ. මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා අපිට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සේවා අධ්‍යක්ෂිකා රොට්‍රැක් සමාජයේ රශානි රත්නායක වගේම නෙත්මි සමාධි. බොහොම ස්තුතියි ඔබ දෙපළට. හොඳයි. අපි කතා කළා වගේම මේ යහපත් දෙයක් සමාජයට දෙන්න පුළුවන් නම් යහපත් දෙයක් අපිටත් ලැබෙනවා කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඒ කාරණේත් එක්ක තමයි අපි මේ කතා බහ මෙලෙසින් නිමවටපත් කරන්නේ.